ඉතින් කොහොමද යාළුවනේ අදත් මං අරන් ඇවිත් තිනවා Naruto Shippuden සීරීස් එකේ තවත් එපිසෝඩ් එකක්. ඉතින් මේ බෝ එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියන ගමන් දැන් මේ ඉවර වෙන බෝ එකක් නෙමෙයි මේක. මේකෙන් ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ අනිවාර්යයෙන්ම මේ එපිසෝඩ් වගේම ඉස්සරහට එන එපිසෝඩ් උත් බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා set වෙන්න. ඒ නම් වැඩි කතාවක් නැතුව අද වීඩියෝ එකට යමු. ඉතින් අද කතාව පටන් ගනිද්දිම සුගෙට්සු කලබල වෙලා අහනවා මේ පළවෙන හොකාගේ නේද? මේ ඇත්තටම හසිරමා නේද? ශිනෝබිලගේ පියා කියලා කියන්නේ මෙයාට නේද කියලා. ඊට පස්සේ ටොබිරමා අහනවා මේ ශිනෝබිම නේද? ඔරිජිමරු කියලා. පළවෙන හොකාගෙටත් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉදිද්දි හිරුසෙන් කියනවා මට තේරෙන විදිහට ඔරිජිමරු රීපර් සීල් එක කඩලා ඊට පස්සේ රීඇනිමේෂන් ජුට්සු එක පාවිච්චි කරලා තියෙනවා කියලා. හතරවන හොකාගේ කියනවා මේක වෙන්න බෑ. ඔයාට ඒ ජුට්සු එක ගැන ඇත්තටම දැනගන්න ලැබුණද? ඒත් ඔයා ඒක කළේ කොහොමද කියලා. එතකොට ඔරිජිමරු කියනවා ඔයා මාව අඩුවෙන් තැකුව මිනාටෝ. මේක උසුමාගේ ක්ලෑන් එකේ සීලින් ජුට්සු එක. මගේ ජුට්සු එක නැති වුණ නිසා මම මේ ගැන ගොඩක් පරිේෂණ කළා කියලා. හතරවන හොකාගේ කියනවා පළවෙනි හොකාගේ මට හිතෙන්නේ අපි ආයෙමත් ජීවත් වෙන මිනිසුන්ගේ ලෝකයට ඇවිල්ලා කියලා. පළවෙනි හොකාගේ අනේ ඒත් කවුද ඔයා කියලා අහනවා. මම හතරවෙනි හොකාගේ කියලා මිනාටෝ කිව්වම හෂිරමා සන්තෝෂයෙන් කියනවා හතරවෙනි හොකාගේ. ඒ කියන්නේ ගම තවමත් සුරක්ෂිතයි. මම ඉස්සෙල්ලා මැරුණ නිසා දැනට ගමේ තියෙන විදිහ ගැන මට ලොකු අදහසක් නැහැ කියලා. ඊට පස්සේ සරුතෝබිවත් සීල් වුණා. එතකොට පස්වෙනිය කවුද කියලා අහද්දි ඔරිජිමරු කියනවා ඔයාගේ මිනිබිරිය. ඒ කියන්නේ සුනාඩේ කුමරිය කියලා. ඒක ඇහුණ ගමන් පළවෙනි හොකාගේගේ ඔළුව අවුල් වෙනවා. සුනාඩේ ගම තාමත් හොඳින් තියෙනවද? එයා මගේ පළවෙනි මිනිබිරිය. මම එයාව ගොඩක් නරක කළා. අන්තිමේදී එයා මගෙන් සූදු ගහන්නත් පුරුදු වෙලා ඉගෙන ගත්තා කියලා කියනවා. මේක අහලා සුයිගෙට්සු කියනවා ශිනෝබිලගේ දෙවියෝ විදියට සලකන කෙනා මේ වගේ වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මට කිසිම දෙයක් හිතාගන්න බෑ කියලා. ඊට පස්සේ ටොබිරමා කියනවා මේ රීඇනිමේෂන් ජුට්සු එක ඒත් ඔයාට කොහොමද මේක මෙච්චර ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් වුණේ කියලා. ඔරිජිමරු කියනවා මේක ඒ තරම් අමාරු ජුට්සු එකක් නෙමෙයි. ඒ දෙවන හොකාගේ ඔයා මේ ජුට්සු එක හදන්න තිබ්බේ නැහැ. ඔයා හදපු නීති සහ ජුට්සු නිසා පස්සේ කාලෙක ගොඩක් ප්‍රශ්න ඇති වුණා. අදටත් ඒක එහෙමයි කියලා. ටොබිරමා තරහෙන් අහනවා ඒත් ඔයා මෙතන මොකද කරන්නේ? ආයෙමත් ලීෆ් විලේජ් එකට පහර දෙන්නද හදන්නේ කියලා. තුන්වන හොකාගේ කියනවා මම මගේ පණ දීලා ඔයාගේ ජුට්සු එක නැති කරා. ඒත් ඔයා ආයෙමත් මාව ජීවත් කළේ ලීෆ් විලේජ් එකට විරුද්ධව පාවිච්චි කරන්නද කියලා. හෂිරමා කියනවා මේ රණ්ඩුව කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මේ ජුට්සු එකෙන් හැමතිස්සෙම මොකක් හරි අවුලක් වෙනවා. ටොබිරමා ඒකයි මම එදා ඔයාට එපා කිව්වේ කියලා. ටොබිරමා කියනවා ලොකු අයියේ පොඩ්ඩක් කටවහන්න. මට අර ඒක කතා කරන්න ඕන කියලා. ඔරිජිමරු කියනවා කරුණාකරලා කලබල වෙන්න එපා. මගේ එහෙම කිසි අදහසක් නැහැ. ඒකයි මම ඔයාලගේ පෞරුෂය වෙනස් නොකළේ. මම මේ සේරම කරන්නේ මෙයා උදෙස කියලා සස්කේව පෙන්නනවා. සස්කේ ඉදිරියට ඇවිත් කියනවා මම සස්කේ උචියා. මට ඔයාලගෙන් දෙයක් අහන්න තියෙනවා කියලා. හිරුසෙන් පුදුම වෙලා ඔයා සස්කේ ඔයාට මොකද්ද දැනගන්න ඕන කියලා අහනවා. ටොබිරමා කියනවා එතකොට ඔයා උචියා එකේ කෙනෙක්. නියත වශයෙන්ම ඔයා අර අයගේ පැත්ත ගනිවි කියලා. හෂිරමා කියනවා ටොබිරමා මම ඔයාට කලිනුත් කිව්වා ඒ වගේ කතා කියන්න එපා කියලා. සස්කේ කියනවා දැන් ඒ වයින් වැඩක් නැහැ. තුන්වන හොකාගේ ඔයා ඇයි තාචිලව ඒ දේ කෙරුවේ කියලා අහනවා. හිරුසෙන් කියනවා එතකොට ඔයා අන්තිමේදී ඇත්ත දැනගත්ත නේද කියලා. සස්කේ කියනවා ඉතාචි දැන් ජීවතුන් අතර නැහැ. මම උචියා ක්ලෑන් එකෙන් පලිගන්න එයාව මරලා දැම්මා. ඊට පස්සේ ටෝබිගෙන් සහ ඩන්සෝගෙන් මට ඇත්ත දැනගන්න ලැබුණා. මට ලීෆ් විලේජ් එක ගැන ලොකු කේන්තියක් ආවා. මට ඕන ඔයාගේ කටින්ම ඉතාචි ගැන ඇත්ත දැනගන්න කියලා. හිරුසෙන් කියනවා මම යාට ඒ දේ පැවරුව විතරක් නෙමෙයි. එයා අකර්සුගේ සංවිධානය ගැනත් ඇහැ ගහගෙන හිටියා. එයා අපේ ගැමේ ඉගැන්වීම් ගොඩක් තේරුම් ගත්ත කියලා. ගොඩක් අයගේ අවධානයට ලක් නොවූ හැමෝම තේරුම් ගත්තේ නැති කෙනෙක් හිටියා. එයාට මේ ගම ගැන වගේම ශිනෝබිල ගැනත් ගොඩක් හොඳ අවබෝධයක් තිබුණා. එයා අපේ අනාගතය දැක්කා. ඒ වගේම ගොඩක් පොඩි කාලෙදිම එයා හරියට හොකාගේ කෙනෙක් වගේ හිතන්න පුළුවන්කමක් තිබුණා. එයා තමන්ගේ හැමදේම කැප කරලා තමන්ගේ මිෂන් එක ඊටාම සාර්ථකව ඉටු කළා. තමන්ගේ මුළු පරම්පරාවම විනාශ කළා. එයා විශාල යුද්ධයක් නැවැත්තුවා. ගම බේරගන්න ඕන හින්දා එයා අකර්සුගේ සංවිධානයට එකතු වුණෙත් එකම කොන්දේසියක් යටතේ විතරයි. ඒ කොන්දේසිය උනේ සස්කේ. ඒ කියන්නේ ඔයාව බේරගන්න එක. ඊට පස්සේ ටොබිරමා කියනවා මේ හැමදේම උචිය පරම්පරාවේ තියෙන ශාපයක් කියලා. මෙච්චර විනාශයක් වෙලත් උචියලා කුමන්ත්‍රණය කරන්න හදපු එක ගැන එයාට අදාහ ගන්නත් බෑ. මේ හැමදේම මදාරගේ කැමැත්ත වගේම තමයි කියලා කියනවා. ඒ වෙලාවේ ඔරිජිමරු කියනවා ඒ දෙවනේ හොකාගේ තුමනි ඔයා ගින්න පත්තු කළේ වෙන කවුරුත් නෙමෙයි ඔබතුමාමයි. කුණා පොලිස් බලකාය හදලා මේ හැමදේම පටන් ගත්තේ ඔයාමයි. ඒ පොලිසිය හදලා උචිය පරම්පරාව ගමෙන් පිට කරලා දැම්මා. අන්න ඒ නිසයි ඒගොල්ලෝ මදාරගේ පාරේ යන්න පටන් ගත්තේ. ඒක අහලා හෂිරමාට ගොඩක් කේන්ති යනවා.
එයා කියනවා ටොබිරමා මම කලිමුත් කිව්ව උජිය පරම්පරාවට ඔහොම කරන්න එපා කියලා. ඒ ටොබිරමා කියන්නේ එයා උජියලට හොඳ තනතුරක් දුන්න කියලා. ආයෙත් මදාර වගේ කෙනෙක් ආවොත් ලෙඩෙක් නැතිව අල්ලගන්නයි එහෙම කරේ කියලා. මොකද උජිය කියන්නේ යක්ෂයාගේ නිවහන වගේ කියලා ටොබිරමා විශ්වාස කරනවා. මේ කතාව අහලා සස්කේ ඉන්න ගොඩක් කේන්තියෙන්. මදාර කරපු දේවල් නිසා ටොබිරමා උජියලට මෙච්චර බයයි. ඒ වගේම වෛර කරනවා කියලා. ඒ වෙලාවේ සස්කේ දෙවන හොකාගෙන් අහනවා උජිය පරම්පරාව ගැන එයා දන්නේ මොනවද කියලා. ටොබිරමා කියනවා සෙන්ජු සහ උජිය අතර ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ වගේම දෙගොල්ලෝ අතර නිතරම යුද්ධ තිබුණ කියලා. සස්කේ එක පිළිගන්න ගමන් අහනවා එතකොට උජිය පරම්පරාව මෙච්චර නරක් වුණේ කොහොමද කියලා. ටොබිරමා මෙහිම පැහැදිලි කරනවා. ගොඩක් අය හිතන්නේ සෙන්ජුලගේ බලය තියෙන්නේ ආදරය ඇතුලේ. උජියලගේ බලය තියෙන්නේ ජුට්සු ඇතුලේ කියලා. ඒත් ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. වෙන කිසිම පරම්පරාවකට නැති තරම් විශාල ආදරයක් උජිය ඇතුලේ තියෙනවා. ඒත් ඒගොල්ලෝ ඒක පිටකට පෙන්වන්නේ නොදී හංගගෙන ඉන්නවා. මේ කාලේ සස්කේ ගොඩක් පුදුම වෙනවා. ටොබිරමා තවත් විස්තර කරනවා. උජිය කෙනෙක් ආදරය හඳුනාගත්තම ඒගොල්ලොන්ගේ හැඟීම් සියල්ල එළියට එනවා. ඒ ආදරය සහ ශක්තිය සෙන්ජුලටත් වඩා ගොඩක් බලවත්. ඒ වෙලාවේ සුයිගෙට්සු අහනවා ඉතින් ඒකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒකෙන් සෙන්ජුලට උදව්වක් නෙවෙන්නේ කියලා. ටොබිරමා කියනවා විශාල බලයක් එක්ක විශාල වගකීමකුත් එනවා කියලා. කොහොම හරි ඒ අධික ආදරය නිසා උජියලට තමන්ගේ පාලනය නැති වෙන්න පුළුවන්. උජිය කෙනෙක් තමන්ගේ පණ වගේ ආදරය කරපු කෙනෙක් අහිමි කරගත්තම ඒ දැඩි වේදනාව නිසා එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒව අමුතු චක්‍ර જાතියක් පිට වෙලා අක්ෂි වලටද බලපානවා. අන්න ඒකට තමයි ශරින්ගන් කියන්නේ. ඒ ඇස් වලින් පෙන්눔 කරන්නේ එයාගේ හදවතේ තියෙන වේදනාව. ඒකෙන් එයාගේ බලය ගොඩක් වැඩි වෙනවා. උජිය පරම්පරාවේ ගොඩක් අයට මේ කළුවරෙන් බේරෙන්න බැරි වුණා. කෙනෙක් කොච්චර අන්ධකාරයට වැටෙනවද? එයාගේ බලයත් ඒ තරම්ම වැඩි වෙනවා. මදාරට උනේත් ඒකමයි. ඒ වෙලාවේ හෂිරමා කියනවා මදාර තමන්ගේ මල්ලිට කාටවත් හිතාගන්න බැරි තරම් ආදරය කළා කියලා. ටොබිරමා කියනවා එයා උත්සාහ කරේ උචියලගේ බලය නිසි විදිහට පාවිච්චි කරන්න පාර පෙන්වන්න විතරයි. ඒත් හෂිරමා ආයෙත් කේන්තියෙන් කියනවා ටොබිරමා ඔය වගේ කතා මේ පොඩි ළමයි ඉස්සරහා කියන එක දැම්ම නවත්තන්න කියලා. අන්තිමේදී ඒ දෙන්න ආයෙත් රණ්ඩු වෙන්න පටන් ගන්නවා. සස්කේ කියනවා එයාට ඒ කිසි දෙයකින් වැඩක් නැහැ කියලා. එයා මෝඩෙක්වත් පොඩි ළමෙක්වත් නෙමෙයි. මේක දැකපු ටොබිරමා කියනවා මොකද්ද මේ? මෙයා මංගේ කියෝ ශරින්ගන් එක ඇක්ටිව් කරගත්ත නේද කියලා. ඊට පස්සේ සස්කේ කියනවා පළවන හොකාගේ මට කියන්න ගම කියන්නේ මොකද්ද? ශිනෝබි කෙනෙක් කියන්නේ කවුද කියලා. එතකොට එයා අහනවා ගම සහ ශිනෝබි කියන්නේ මොන වගේ දෙයකටද කියලා. මගේ සහෝදරයව ලීෆ් ගම පාවිච්චි කරා. ඒත් එයා අන්තිම මොහොත වෙනකම්ම ගම බේරගත්තා. එයා ඒ ගැන ගොඩක් ආඩම්බර වුණා. ඇත්තටම මේ ගම කියන්නේ මොකද්ද? ශිනෝබි කියන්නේ මොකද්ද? මම ඔයාගෙන් උත්තරේ එනකම් බලන් ඉන්නවා. ඊට පස්සේ මම තීරණය කරනවා මම ලීෆ් ගමට විරුද්ධ වෙනවද නැද්ද කියලා. ඊට පස්සේ අපි අතීතයට යනවා. එතනදී සස්කේ ඔරිජිමරුගෙන් අහනවා ඔරිජිමරු ඔයාට ලීෆ් ගම විනාශ කරන්න ඕන වුණා නේද? මට හිතුනේ ඒ සේරම බොරු කියලා. ඒත් ඇත්තට මොකද්ද කියලා ඔයා මට කියනවද කියලා. නැවතත් වර්තමානයේට එද්දී ටොබිරමා කියනවා අට ලීෆ් ගමෙන් පලිගන්න ඕනද උචියගුලේ දුෂ්ට ළමය කියලා. ඒ වෙලාවෙම එතන විශාල සුළඟක් ඇති වෙන්න පටන් ගන්නවා. ටොබිරමා එයාගේ එක ඇඟිල්ලක් විතරයි උස්සන්නේ. ඒක දැකපු හෂිරමත් ටොබිරමාට හිස නමන්න හදද්දී එයාව නවත්තන්නේ තමන්ගේ චක්‍ර ඇක්ටිව් කරනවා. අනේ සුයිගෙට්සු කොච්චර බයක් හිතුණද කියනවා නම් එයා බයෙන් වෙවුලන්න ගත්තා. ඊට පස්සේ හෂිරමා ටොබිරමාට කියනවා ඇඟිල්ල පහත දාන්න කියලා. ටික වෙලාවකින් එතන පරිසරය සාමකාමී වෙනවා. එතකොට හිරුසෙන් හිතින් කියනවා ටොබිරමා සාමා ඔයා නම් චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ කියලා. හෂිරමා hina වෙලා කියනවා හරි සස්කේ ඔයාගේ සහෝදරයා ගොඩක් හොඳ කෙනෙක්. එයා මටත් වඩා හොඳ විශිෂ්ට ශිනෝබි කෙනෙක්. මට ගම ගැන විස්තර කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් අපිට වැඩි වෙලාවක් නැහැ වගේ කියලා. එතකොට ඔරිජිමරු කියනවා පුළුවන් නම් මේ ළමයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපිට කොහොමත් වෙලාව අඩුයි කියලා. හිරුසෙන් අහනවා ඇයි එහෙම කියන්නේ? වෙලාව නැත්තේ ඇයි කියලා. ඔරිජිමරු කියනවා මොකද මේ යුද්ධයක් යන්නේ. මදාර උචිය ආයෙමත් ජීවත් වෙලා ඇවිත් මුළු ලෝකෙම විනාශ කරන්නයි හදන්නේ කියලා. ඒක ඇහුණ ගමන් හැමෝම තිගැස්සිලා බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ ටොබිරමාට නම් ඒකෙන් ගාණක්වත් නැහැ. එයා කියනවා මට එයාගේ චක්‍ර දැනමින් තිබුණේ කියලා. මිනාටෝ කියනවා මේ නරුටෝගේ සහ නයින්ටේල්ස්ගේ චක්‍ර එක. මට පේනවා නරුටෝ එයා තාමත් සටන් කරනවා කියලා. දෙවන හොකාගේ කියනවා ඔව් ඒක ඇත්ත. මටත් මදාරගේ චක්‍ර එක දැනෙනවා කියලා. හිරුසෙන් කියනවා අපි යුද පිටියට යන්න ඕන කියලා. ඒත් ඔරිජිමරු කියනවා ඒත් ඔයාලා වැඩ කරන්නේ මගේ රීඇනිමේෂන් එකට අනුව විතරයි. ඔයාලට යන්න ඕනේ නම් මෙතන කතා කරලා ඉවර වෙලා යමු කියලා. හිරුසෙන් කියනවා නැහැ අපි ඒ ගැන පස්සේ කතා කරමු. ඔයාට තේරෙන්නේ නැද්ද? මදාර ඇවිල්ලා ඉන්නේ කියලා.
ඒත් ඔරජිමරු කියනවා එහෙම වුණත් මම ඉන්නේ මේ ළමයේගේ පැත්තේ. ඔයාලගේ උත්තරේට මෙයා කැමති උනේ නැත්තම් මම ඔයාලගේ උදව්වෙන් මුළු ලීෆ් ගමම විනාශ කරලා දානවා කියලා. ඒක ඇහුනම ටොබිරමා කියනවා ඔයාගේ නම ඔරජිමරු නේද? මෙතන අපි 4 දෙනෙක් ඉන්නවා. මේ රීඇනිමේෂන් ජුට්සු එකට මාව නවත්තන්න බෑ. අමතක කරන්න එපා. මේ ජුට්සු එක හැදුවේ මම. ඒත් එක්කම ලොකු අයියේ අපි මොකක් හරි කරන්න ඕනේ කියලා ඔයා පිළිගන්න ඕන නේ කියලා කියනවා. එතකොට ටොබිරමාට මොකද්ද වෙනසක් තේරෙන්න ගන්නවා. පළවන හොකාගේ කියනවා හරි සරු තෝබි. ඔයා ඇත්තටම හොඳ ශිනෝබි කෙනෙක් පුහුණු කරලා තියෙනවා. ඒත් එක්කම ඔරජිමරු හෂිරමාට කතා කරන්නේ ශිනෝබිලගේ දෙවියෝ කියලා. ඒක ඇහුවම මට ඇත්තටම සන්තෝෂයි කියලා හෂිරමා කියනවා. ඊට පස්සේ හෂිරමා හයියෙන් hina වෙනවා. ටොබිරමාටත් තේරෙනවා ඔරජිමරුගේ මුළු ඇඟම හැදිලා තියෙන්නේ හෂිරමාගේ සෛල වලින් කියලා. ඔරජිමරු හිතින් කියනවා පළවන හොකාගේ වෙනස්ම කෙනෙක්. එයාට ඕනම වෙලාවක මගේ ජුට්සු එක කඩලා එළියට එන්න පුළුවන් කියලා. අන්තිමේදී හෂිරමා කියනවා හරි මම දන්නේ නෑ මේ ළමයා ගන්න තීරණය මොකද්ද කියලා. ඒත් අපි මෙතනින් මෙයාව නතර කරේ නැත්තම් කවදා හරි දවසක මෙයා තවත් මදාර කෙනෙක් බවට පත් වෙයි කියලා. ඒ වගේම අපි මේ යුද්ධය දිනුවත් එකකින් ඇති වැඩක් වෙන්නේ නැහැ. හරි එහෙනම් කොහෙන්ද මම පටන් ගන්නෙ? ඔයාලට ගම ගැනයි ශිනෝබිලා ගැනයි කියන්න ඕන නම් මුලින්ම උචිය සහ සෙන්ජු කියන පරම්පරා දෙක ගැන කියන්න වෙනවා. ඉතින් අපි දකිනවා හජිරමා සහ මදාරා අතර කොච්චරනම් භයානක විශාල විනාශයක් සිදුවෙන සටනක් සිද්ධ වුණාද කියලා. ඒක වචනයෙන් කියන්න බැරි තරම්ම දරුණුයි. ටික වෙලාවකට පස්සේ මදාරා කියනවා ඔයාලගේ සටන් ක්‍රමය හරිම අපූර්වයි. ඒ වගේම විශාල ප්‍රහාර එල්ල කරන්නත් පුළුවන් එකක් වුණා කියලා. ඒ වෙලාවෙම පහළ ඉන්න හජිරමා කියනවා ඔයාගේ සුසානෝ එකෙන් ටේල් බීස්ට්ව බේරගත්තා. ඔයා හරිම කූට උපක්‍රමශීලී කෙනෙක් කියලා. ඊට පස්සේ මදාරා ආයෙත් එයාගේ කඩුවෙන් පහර දෙනවා. ඒත් හෂිරමා ඒක නවත්තගෙන ලාවින් බුද්ධ ජුට්සු එක පාවිච්චි කරනවා. ඒත් එක්කම ප්‍රහාරයේ බලපෑම ගොඩක් වැඩි නිසා හෂිරමා එතනින් බේරිලා ඉක්මනට දිව යනවා. ඒත් මදාරයාගෙන් පස්සේ පන්නගෙන ඇවිත් ආයෙත් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ වෙලාවේ හෂිරමා රෂමොන් ගේට් සමනින් කරලා තමන්ගේ ආරක්ෂාව හදාගන්නවා. ඊට පස්සේ වෙන්නේ මදාර ඒ ප්‍රහාරය වෙන දිශාවකට ගිහින් එතන විශාල ප්‍රිපිරීමක් සිද්ධ වෙන එක. දැන් හෂිරමා සහ මදාර දෙන්නම මූණට මූණ හම්බ වෙලා ඉන්නවා. දෙන්න ටික වෙලාවක් එකිනෙකාට බැන ගන්නවා. අන්තිමේදී හෂිරමා එයාගේ සගේ ආට්‍ය පාවිච්චි කරලා ගොඩක් ලොකු සමනින් එකක් කරගන්නවා. ඒක ඇත්තටම හිතාගන්න බැරි තරම් විශාලයි. ඊට පස්සේ අපි දකිනවා දෙන්නම එකිනෙකා දෙසට ඇවිත් දරුණු ලෙස ප්‍රහාර දෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් මදාර සහ හෂිරමා දෙන්න එකිනෙකාට ප්‍රහාර එල්ල කරගනිද්දී ඊට පස්සේ අතීත සිදුවීමක් පෙන්වනවා. කවුරු හරි වතුරට ගලක් ගහමින් ඉන්නවා. ඒ වෙන කවුරුත් නෙමෙයි මදාරා. එයා කියනවා මෙදා පාර නම් මම ගඟේ අනිත් පැත්තට ගල යවනවා කියලා. එතකොට තවත් කෙනෙක් ගලක් ගහනවා. ඒ ගල ගඟේ අනිත් පැත්තටම යනවා. ඒ හෂිරමා කියනවා ගල පොඩ්ඩක් උඩට කරලා ගහන්න. ඒක තමයි ඒකේ ක්‍රමය කියලා. මදාර කියනවා එයා ඒක දන්නවා. ඒත් ඔයා කවුද කියලා අහනවා. හෂිරමා කියනවා එයා එයාගේ තරඟකරුවා. එයාගේ ගල ගඟේ අනිත් පැත්තට ගියා නේද කියලා. ඊට පස්සේ හෂිරමා කියනවා ඒක තමයි උචිය මදාර එක්ක එයාගේ පළමු හමුවීම කියලා. මදාර එයාගේ නම ඇහුවම හෂිරමා නම විතරක් කියනවා. ඒත් දෙන්නම තමන්ගේ වාසගම කියන්නේ නැහැ. මදාර කියනවා හෂිරමා නේද? හරි බලාගෙන ඉන්නකො මම කරන්නේ මොකද්ද කියලා එයා ගලක් ගහනවා. හෂිරමා හිතනවා මදාර ගල ගහපු විදියට හරියට ශුරිකන් තාක්ෂණයක් වගේ කියලා. මෙදා පාරත් මදාරගේ ගල ගඟේ අනිත් පැත්තට යන්නේ නැහැ. එයා අසාර්ථක වෙනවා. ඒකට මදාරට ගොඩක් කේන්ති යනවා. එයා කියනවා මේ සේරම උනේ ඔයා හින්දා. ඔයා මගේ පිටිපස්සෙන් හිටගෙන හිටපු නිසා. කවුරු හරි ළඟ හිටියොත් මට මුත්‍රා කරන්නවත් බෑ කියලා. ඒක අහලා හෂිරමා ගොඩක් බය වෙලා වගේ ඉන්නවා. මදාර කියනවා අනේ බය වෙන්න එපා. මේ සේරම මගේ වරද කියලා. එතකොට හෂිරමා කියනවා ඔයා නම් වෙනම ජාතිය පිස්සෙක්. මම ඔයාට වඩා මේ ක්‍රීඩාවේ දක්ෂයි කියලා. ඒකට මදාර ආයෙත් කෝප වෙනවා. හෂිරමා ආයෙත් කනගාටුවෙන් වගේ ඉන්නවා. මදාර එයාව සංසුන් කරන්න හදද්දී හෂිරමා එතනින් යන්න හදනවා. එතකොටම දෙන්නගේ අවධානය ගඟ දෙසට යොමු වෙනවා. ගඟේ මිනිසෙකුගේ මල සිරුරක් පාවෙමින් තියෙනවා. හෂිරමා වහාම එතනට දුවගෙන යනවා. මදාර හෂිරමාගේ කකුල් දිහා බලලා අහනවා ඔයා ඇත්තටම ශිනෝබි කෙනෙක්ද කියලා. හෂිරමා කියනවා මේ ස්ථානයේ සූදානම් වෙන්න යුද පිටියක් වෙන්න. ඔයා වහාම ගෙදර යන්න. මේ ඉන්නේ හගරෝමෝ ක්ලෑන් එකේ කෙනෙක්. සොරි මට මෙතනින් යන්න වෙනවා කියලා. මදාර කියනවා එයාගේ නම මදාරා. ඒත් වාසගම කියන්න බෑ. ඒක ශිනෝබි නීතියක් නේද කියලා. හෂිරමාටත් තේරෙනවා මදාරා ශිනෝබි කෙනෙක් කියලා. හෂිරමා කියනවා දෙන්නගේ පෞරුෂයන් වෙනස් වුණාට මදාර ගඟ ළඟට එන්නේ ඇයි කියලා එයාට තේරුණා කියලා. ඊට පස්සේ පෙන්වනවා ශිනෝබි පිරිසක් කෙනෙකුව භූම දානය කරනවා. කොල්ලෙක් ගොඩක් අඬනවා. එයාගේ තාත්තා කියනවා ශිනෝබිලා කවදාවත් අඬන්නේ නැහැ. එයාලා නැවති වෙන්නේ යුද්ධෙදී. අපි එයාලගේ මලසිරුළු හම්බ වුණ එක ගැන සතුටු වෙන්න ඕන. මොකද අපේ සතුරු හරිම අනුකම්පාවක් නැති අය කියලා. හෂිරමා කියනවා ඒත් කටුරමාට වයස අවුරුදු 7යි. තව කොච්චර කල් මේක සිද්ධ වෙයිද? හැම මිනිස්සෙම නැති වෙනකම්ද කියලා. යුද්ධයක් නැති ලෝකයක් හදන්න තියෙන එකම ක්‍රමය එයා මොකද්ද කියලා අහනවා. හෂිරමා නොකිය යුතු දෙයක් කිව්වා කියලා එයාගේ තාත්තා එයාට පහර දෙනවා.
තාත්තා කියනවා මම ඔයාගේ කටින් ඕවා අහන්න ලෑස්ති නෑ. මගේ පුතා ශිනෝබි කෙනෙක් විදියට ගොඩක් හොඳට සටන් කරා. එයා පොඩි ළමයෙක් නෙමෙයි කියලා. යන්න හදද්දි හෂිරමාගේ සහෝදරයන් දෙදෙනා අහනවා එයාට සනීපද කියලා. හෂිරමා හිතින් කියනවා මට ඉටාම සහ තොබිරමාව කවදාවත් අහිමි කරගන්න ඕනේ නෑ කියලා. සෙන්ජු ක්ලෑන් එකේ ආදරේ තියෙනවා කිව්වට උජියලා කරන දේම නේද කියලා එයාලත් කරන්න කියලා අහනවා. තාත්තා කියනවා සතුරන්ට එරෙහිව අපි කරන්න ඕන ඒ දේමයි. තමන්ගේ පුතා ශිනෝබි කෙනෙක් කරන එක දෙමව්පියන්ට ආඩම්බරයක් කියලා. හෂිරමා කෑ ගහලා කියනවා එතකොට ශිනෝබි කෙනෙක් වෙන්න මිනිස්සෙක් මැරෙන්නම ඕනද? ඔයාලගේ හිතේ තියෙන වෛරය නිසා ඔයාලා අන්ධ වෙලා. ඒ නිසායි අපිට අපේ වාසගමවත් කියා ගන්න බැරි වෙලා තියෙන්නේ. මේ ශිනෝබි ලෝකයේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි කියලා. ඒක අහලා තාත්තා ආයෙත් කෝප වෙනවා. හෂිරමාට තාත්තා ගහන්නෙද්දී එයාගේ ඉස්සරහට ටොබිරමා මැදට පැනලා කියනවා ලොකු අයියට දැන් සනීප නැහැ. කරුණාකරලා එයාට යන්න දෙන්න කියලා. ඒක අහලා තාත්තා කියනවා හරි හෂිරමා ඔයා ගිහින් හිත නිදාස් කරගන්න කියලා. ඊට පස්සේ සහෝදරයෝ ටික එකතු වෙලා කතා වෙනවා. තොබිරමා කියනවා යුද්ධය නතර කරන්න ඕනේ නම් දෙපැත්තෙම සටන් කරන එක නතර කරන්න ඕන කියලා. ඒත් ඊටම අහනවා යුද පිටියෙන් මැරුණු අපේ සහෝදරයෝ වෙනුවෙන් අපි පරිගන්න ඕන නැද්ද කියලා. එතකොට තොබිරමා කියනවා ඔය විදියට හිතුවොත් ඔයාටවත් එන්නේ ඒකම තමයි. ශිනෝබිල තමන්ගේ හැඟීම් පාලනය කරගෙන නීති පද්ධතියක් හදාගන්න ඕන. නැත්තම් මේ සටන් නතර වෙන්නේ නැහැ කියලා. හෂිරමා අහනවා අපිට ඇත්තටම එකමුතු වෙලා සන්දානයක් වෙන්න හදන්න බැරිද කියලා. හෂිරමා මතක් කරනවා ඒ කාලේ මිනිස්සුන්ට ජීවත් වෙන්න හරිම අමාරුයි. ගොඩක් අය අවුරුදු 30ක්වත් ජීවත් වුණේ නැහැ කියලා. ඊට පස්සේ පෙන්වනවා පුංචි ඉටාමව උචිය ක්ලෑන් එකේ අය වට කරගෙන සටන් කරලා එයාව මරලා දමන හැටි. හෂිරමා එතනට එද්දි ඉටාම මිය ගිහින් හෂිරමා ඉටාමගේ සිරුර බදාගෙන ගොඩක් අඬනවා. දින කිහිපයකට පස්සේ හෂිරමා ගඟා ඉනට වෙලා දුකෙන් ඉන්නවා. එතනට මදාර ඇවිත් අහනවා ගොඩ කාලෙකින් නේද? ඔයා කලින්ට වඩා දුකෙන් ඇයි කියලා. මොකද ප්‍රශ්නේ කියලා මදාර දැන් හෂිරමාගෙන් අහනවා. හෂිරමා කියන්න අකමැති වුණත් මදාර තදින්ම අහනවා. අන්තිමේදී හෂිරමා හඩා වැටිමින් කියනවා එයාගේ පොඩි මල්ලි නැති වුණා. ඒ දුක ගඟට ගලාගෙන යන්න කියලා එයා මෙතනට ආවේ කියලා. හෂිරමා අහනවා මදාරට සහෝදරයෝ ඉන්නව නේද කියලා. මදාර කියනවා අපේ සහෝදරයෝ 5 දෙනෙක් හිටිය කියලා. හිටියා ඒ වචනේ තේරුම මොකද්ද කියලා මදාරගෙන් අහනවා හෂිරමා. මදාරගේ සහෝදරයොත් නැති වෙලා කියලා එයා කියනවා. මදාර කියනවා අපි ශිනෝබිලා කාට මොනව වෙයිද කියලා කියන්න බෑ කියලා. දෙන්නම එකතු වෙලා අනාගතය ගැන කතා කරනවා. දෙන්නටම ඕන වෙන්නේ මේ වෛරය ඉවර කරලා ලෝකය එකතු කරන්න. මදාර ගඟට ගලක් ගහලා පෙන්නනවා එයා අනිත් පැත්තට ගල යවන්න ඉගෙන ගත්ත කියලා. දෙන්නම තේරුම් ගන්නවා දෙන්නගෙම හීනේ එකක් කියලා. හෂිරමා හිතනවා දෙවියන් වහන්සේ මදාරව එව්වේ එයා වෙනුවෙන්මයි කියලා. මදාර විහිළුවට වගේ කියනවා මට ඔයාගේ ඇඳුම් පැළඳුම් දැක්කම ඇතුළේ තියෙන දේ කියන්න පුළුවන්. ඔයා හරිම අමුතු කෙනෙක් කියලා. ඊට පස්සේ දෙන්න එකතු වෙලා දිනපතා සටන් පුහුණු වීම වෙනවා. අනාගතය ගැන කතා කරනවා. එක සටනකදී හෂිරමා කියනවා මම තාම වැටුනේ නැහැ. ඒ හින්දා මේක ජය පෙරදුමෙන් තොරයි කියලා. ඒ වෙලාවෙම මදාර කලින් උඩට විසි කරපු ගලක් හෂිරමාගේ ඔළුවට වැටිලා හෂිරමා සිහි නැති වෙනවා. මදාර hina වෙවි කියනවා මම කලින්ම ගල උඩට විසි කරලා තිබ්බේ කියලා. පස්සේ දෙන්න ගලක් උඩට වාඩි වෙලා කතා වෙනවා. හෂිරමා අහනවා අපි කොහොමද ලෝකය වෙනස් කරන්නේ කියලා. මදාර කියනවා අපි පරාජය බාර ගන්න හොඳ නෑ. ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. අපි ජුට්සු තාක්ෂණයන් හොඳට ප්‍රගුණ කරොත් වැඩිහිටියොන් අපේ කතා වලට සවන් දෙවි කියලා. මදාර කියනවා එයා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. වැඩිහිටියන්ටත් එයාව නවත්තන්න බෑ කියලා. හෂිරමත් ඒකට එකඟ වෙනවා. අන්තිමේදී මදාර ගඟයිනේ මුත්‍ර කරමින් ඉද්දී හෂිරමා පිටිපස්සෙන් එනවා. මදාරට ඒක දැනෙනවා. හෂිරමා පිටිපස්සෙන් ඉන්නව දැකලා මදාරට ගොඩක් කේන්ති යනවා. ඒ වෙනකොටත් හෂිරමා මදාරගේ දුර්වලකම අඳුරගෙනයි හිටියේ. හෂිරමා කියන්නේ දෙන්න මුණ ගැහෙන වාරයක් පාසා එයාලගේ බැඳීම තවත් ශක්තිමත් වුණා කියලා. ඊට පස්සේ හෂිරමා ඇවිත් මදාරට කියනවා මගේ ළඟ නියම ජුට්සු එකක් තියෙනවා. අපි දෙන්න එකතු වෙලා ඒක ඉගෙන ගමු කියලා. ඒක ASCII රහස් තයිජුට්සු සහ ජෙන්ජුට්සු තාර්ෂණයක් තියෙනවා. ඒක මොන වගේ ජුට්සු එකක්ද කියලා හෂිරමාට හිතා ගන්නත් බෑ. ඒ විතරක් නෙමෙයි. ඒකේ නම ගොඩක් දිග වැඩි නිසා කාටවත් මතක තියාගන්නත් බෑ. ඊට පස්සේ මදාර කියනවා කතාව නවත්තලා කන්ද උඩට නගිමු කියලා. ඒක අහලා හෂිරමා බය වෙනවා. මදාර කියනවා ඔන්න ඕකයි ඔයාගේ තියෙන දුර්වලකම කියලා. හැබැයි හෂිරමා කරන්නේ දුකෙන් ඉන්නව වගේ රඟපාන එක විතරයි. ඊට පස්සේ හෂිරමා එතනින් දුවන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ දෙන්නම කන්ද උඩට නගිනවා. හෂිරමා තමයි දිනන්නේ. එතන ඉඳන් බලද්දි පෙනෙන දර්ශනය ඇත්තටම ගොඩක් ලස්සනයි. මදාරත් කියනවා ඔව් ඒක ඇත්ත. මෙතන ඉඳන් ගොඩක් ඈතට පේනවා කියලා. ඊට පස්සේ මදාර කියනවා ඈත බලන එක ගැන කිව්වොත් මට ගොඩක් ඈත පේනවා. ඔයා කැමතිද ඒකට මටත් අභියෝග කරන්න කියලා. හෂිරමා අහනවා ඔයා මොකක්ද ඒ කිව්වේ? ඔයා ගොඩක් විශ්වාසෙන් නේද කතා කරන්න කියලා. මදාර කියනවා ඔව් මොකද මගේ ළඟ කියලා එකපාරටම සයිලන්ට් වෙනවා.
හෂිරමා අහනවා ඔයා ඇත්තටම මොකද්ද කියන්න හදන්නේ කියලා. මදාර හිතන්න පටන් ගන්නවා. අද මගේ සහෝදරයෝ ජීවතුන් අතර හිටියනම් මට යාළුව බේර ගන්න බැරි වුණා කියලා. ඒ වෙලාවේ හෂිරමාටත් එයාගෙන් නැති වුණ සහෝදරයව මතක් වෙනවා. මදාර කියනවා සමාවයන් මම ඒක නොකිය ඉන්නයි තිබ්බේ කියලා. හෂිරමා අහනවා දැන් ඔයා වෙන කවුරුත් සහෝදරයෙක් ඉතුරු වෙලා නැද්ද කියලා. මදාර කියනවා මගේ පොඩි මල්ලි විතරයි ඉතුරු වෙලා ඉන්නේ. මොන දේ වුණත් මම යාව බේර ගන්නවා. ඒක නෙමෙයි. ඔයාගේ කවුද ඉන්නේ කියලා අහනවා. හෂිරමා කියනවා එයාටත් පොඩි මල්ලියෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ හෂිරමා කියනවා හරි මම තීරණය කරා. අපි ජනාවාසයක් හදමු. ඊට පස්සේ ඉස්කෝලයක් හදලා ඒ ළමයින්ට පුහුණුව දෙමු. එයාලගේ දක්ෂතාවයට ගැලපෙන විදියට මිෂන් එකක් දෙමු කියලා. මදාර කියනවා ඔයා මේ නිකම් විකාර දොඩවනව නේද? හැබැයි මේ ජනාවාසය හැදුවොත් මටත් මගේ මල්ලිව බේර ගන්න පුළුවන් වෙයි කියලා. හෂිරමා කියනවා එයාලා දෙන්න හින්දමයි අද අපේ ගම්මානය මෙච්චර දුරක් ආවේ කියලා. හෂිරමා එයාගේ හීනය හැබෑ කරගන්න තමන්ට පුළුවන් හැමදේම කරනවා කියලා එයාටම පොරොන්දු වෙනවා. ඊට පස්සේ දෙන්නම ගල් කැට වලින් සෙල්ලම් කරලා ගෙවල් වලට යනවා. ටික වෙලාවකට පස්සේ හෂිරමාට ටොබිරමාව මුණ ගැහෙනවා. ටොබිරමාට හෂිරමා එක කතා කරන්න දෙයක් තිබුණා. ඊට පස්සේ තාත්තා අහනවා හෂිරමා මට ඒ ළමයා ගැන කියන්න කියලා. හෂිරමා පුදුම වෙනවා තාත්තේ ගැන දැනගත්තේ කොහොමද කියලා. ටොබිරමා කියනවා තාත්තා කිව්ව නිසා එයා හෂිරමාගේ පස්සෙන් ගියා කියලා. තාත්තා කියනවා ඔයා මේ ටිකේ තනියම යන නිසා මට තේරුණා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මම ඒ කොල්ල ගැන හොයලා බැලුවා. එයා උචිය ක්ලෑන් එකේ කෙනෙක්. එයා අපේ ක්ලෑන් එකේ ශිනෝබිල ගොඩක් දෙනෙක්ව මරලා තියෙනවා. එයා උචිය ක්ලෑන් එකේ ඉන්න දක්ෂයෙක්. තාත්තා තවදුරටත් අහනවා ඔයා යාගේ පවුල නම දන්නවද කියලා. හෂිරමා කියනවා නෑ එයා මගේ ක්ලෑන් එක ගැනවත් මම එයාගේ ක්ලෑන් එක ගැනවත් මුකුත් දන්නේ නෑ කියලා. තාත්තා කියනවා සෙන්ජු සහ උචිය කියන්නේ හතුරෝ. ඔයා පරිස්සම් වුණේ නැත්තම් ඔයා ද්‍රෝහියෙක් වෙනවා. ඔයාට පුළුවන් නම් උචිය එක ගැන තොරතුරු අරන් එන්න. එහෙම නැත්තම් එයාව එතනම මරලා දාන්න කියලා. ඉතින් යාළුවනේ මෙතනින් මේ එපිසෝඩ් ටික ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකත් මම ඉක්මනටම අරන් එන්නම්. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා පල්ලෙයින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සයුනාරා.